ඔයා දන්නවද? 10000කට වැඩිය 3 wheelers රෙජිස්ටර් වෙලා තියෙන. ඒ වගේම 40000කට වැඩිය පිරිසක් ජීවත් කරවන. පාරිභෝගිකයාට ඉතාම සාධාරණ මිලකට සේවාව සපයන පික්මි Uber සාධාරණද අසාධාරණද? මේක අවුල්ද? ඔයා හිතන්නේ මොකද්ද? එහෙනම් ඉස්සෙල්ලම අපේ මේ වීඩියෝ ක්ලිප්ස් ටික බලලා ඉන්නකෝ. ඊට පස්සේ අපි තීරණය කරමු, ඒ වගේම කතා කරමු පික්මි සහ Uber ගැන. ඔයාලගේ අදහසයි සමාජයේ අදහසයි ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලායි. එහෙනම් ඉස්සෙල්ලම අපි ක්ලිප්ස් වලට යමු. ඊට කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ටුක් ටුක් ටියුබ් SL අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් දාපු ගමන් ඔයාලට අනිවාර්යයෙන්ම එතකොට අපේ වීඩියෝස් බලන්න පුළුවන්. මේ කෑෂ් පේමන්ට් දැව්වේ කමිෂන් එකකින් හින්දාද? නෑ මේකෙන් මේ ඇප් එකෙන් කැපෙන හින්දාද? ඔයාලගේද? නෑ ඔයාලගේ. අපේද? ඔව්. අපේ සමනවත් වගේම අපිට පුළුවන් දාන්න බෑ මේ අපේ මේකට. එහෙනම්. අපි ඉතිහා වගේ නේද කරනවා. ඊට පස්සේ කමිෂන් කරනවානේ. සීරීස් එකනේ. ඊට පස්සේ අර ඒකේ පුතල් පෙන්නන බදලා. ඊට අද වැඩක් නෑනේ ගියේකේ. ගංගනක් කමන්න ඔය 200 වගේ නම්. ඒ දෙකමකට අපිට අපේ ඒ දිනේ 220ක් කැපුණා වැඩක් නෑ. ඒක සමහර වෙලාවට වැඩියෙන් කැපෙනවා. එතන මිනිස්සු ගෑ ගහනවා. මිනිස්සු නටනවා ඊට ගාන ලොකේෂන් වලදී. ලොකේෂන් වල දවසට වැඩිම කියන්නේ බලව 5000 කාර්තාවක් කිට පුළුවන් මේ කවුරුත් යනවා. අනිත් එක තමයි අපේ කමමක් වැඩිනේ. එයාලට දානයක් දෙන්න මම නෑ කියන්නේ කස්ටමර්ස් කරනවා. ඔව්. හැබැයි එයාලට පුළුවන් අපෙන් ටිකක් අඩුවෙන් ගන්න නේ. එහෙම නෑ. එයාලට මේක කොන්නේ ඇයි කියලා දුන්නා. පික්නි එක. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. ඉන්නවත් දෙන්නේ අපිනේ. ඔව්. අපේ පොඩ්ඩක් ටිකක් වැඩි වෙන්න ඕනේ. පෙට්‍රල් ගන්න ඕනේ, රිපෙයාර් වෙනවා. ටයර් ගෙවෙනවා. තව පාඩු. හරිද? මේ ගෑනු කෙනා ඒක මට කියලා අප් ඇන්ඩ් ඩවුන් එක දාලා ඒකේ වේටිං වලට වදින්නේ නැහැ නේ. ඒකේ වේටිං මුකුත් වදින්නේ නැහැ නේ පික්නි එකේ. ඒක නම් පාඩුයි. ඒ පැත්තෙන් නම් සෙට් වෙයි නුවරට එනවනේ රෙදි ගන්න ඒවා මේ දවස්වල. 20ක් ගිය නැත්නම් ඕගන්නේ කොමිස් එකක් ගන්නවා. කීයද 25යිද? 26යි. මේ ක්ලිප්ස් අපි 3 wheelers වල යනකොට ගත්ත ක්ලිප්ස් වගේම ඒ වගේ අනන්‍යතාවය තහවුරු වෙන්නේ නැති විදිහට තමයි අපි යොදාගෙන තියෙන්නේ. මොකද අපි මේක කරේ එක්ස්පෙරිමන්ට් එකක් විදිහට. ඉතින් මේ ක්ලිප්ස් බලනකොට විතරක් නෙවෙයි ඔයාට උනත් තේරිලා ඇති ඔයා පික්නි හරි Uber හරි 3 wheel එක නැගලා යනකොට ඒ රියදුරු මහතුරුත් එක්ක ඔයා කතාවට වැටුනොත් නැත්නම් එයාලත් එක්ක chatක් දැම්මොත් ඔයාලට තේරෙනවා සමහර අය මේක ගැන ඉතාම ඉහලින් පිළිගන්නවා නැත්නම් හොඳ කියනවා ಗುಣ වයනවා. සමහරු ඉන්නවා ඒකේ තියෙන නරකමයි දකින්නේ. කමිෂන් එක නැත්නම් Tamanට හම්බෙන මුදල පාඩුයි කියන එක නැත්නම් මේ හයර්ස් වලට අය වෙන මුදල මදි කියන එක. එහෙම නැත්නම් එයාලා හයර් එකක් නැත්නම් පික් එකක් කරන්න යන්න තියෙන දුරත් එක්ක බලනකොට වැටෙන ගානත් එක්ක පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි කියන එක මේ වගේ ගොඩක් කරුණු එයාලා කතා කරනවා. සේවාව සපයන තීරෝදරත මහත්වරුත් මේ ආයතන වලින් යමක් බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ආයතන මේවා අධ්‍යයනය කරොත් එයාලට තියෙන ප්‍රායෝගික ගැටලු ඉක්මනටම අඳුර ගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. පාරිභෝගිකව වෙන අපිට සාධාරණ මුදලකට මේ හයර් යන්න පුළුවන් වුණාට සේවාව සපයන ත්‍රිරෝදරත මහත්වරුන්ට ඒක ඊටාම පාඩු වෙන්නත් පුළුවන්. මේ වගේ ප්‍රායෝගික ගැටලු ගැන අධ්‍යයනය කරන්න නම් ඇත්ත වශයෙන්ම මේ ආයතන කරන්න ඕනේ ලොකු අධ්‍යයනයක්. නැත්නම් කේස් ස්ටඩි එකක් වගේ දෙයක් කරලා මේ ප්‍රායෝගික ගැටලු හඳුනා ගන්න එක. තව අතකින් බලනකොට ඕනෑම ආයතනයක් තමන්ගේ ආයතනයේ වපසරිය පුළුල් කරනකොට ඒ ආයතනයේ ඉහළම මට්ටමයි පහළම මට්ටමයි අතර තියෙන පරතරය වැඩි වෙනවා. ඉහළම මට්ටම විදිහට මැනේජ්මන්ට් එක ගත්තොත් පහළම මට්ටම කියන්නේ ත්‍රිරෝදරත රියදුරු. ඒ කියන්නේ සේවාව සපයන අය. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ගැටලුත් තියෙන්න පුළුවන්. හොඳම දේ මේ වගේ ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන සේවාව සපයන අයටත්
යහපතක් වෙන විදිහට වැඩ කරලා සේවාව ලබා ගන්න පාරිභෝගික අපිටත් යහපතක් වෙන විදිහට වැඩ කරලා තමන්ගේ ආයතන දියුණුව සලසගන්න එක. සේවාව සපයන ත්‍රිවිල් වලින් අය කරන කමිෂන් එක නැත්නම් කොමිස් මුදල එහෙම නැත්නම් ඒ ප්‍රතිශතාත්මක අගය තවත් කරුණු විමසලා ප්‍රායෝගික විදියට හැදුවොත් ඒ වගේම ඇප් එකේ තියෙන ප්‍රශ්න විසඳුවොත් තවත් කරුණු විමසලා බලලා පාරිභෝගිකව බලාපොරොත්තු වෙන සේවාවේ ගුණාත්මකභාවය වැඩි කරොත් මේ ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. කිසිම දෙයක් පර්ෆෙක්ට් නෑ. ප්‍රශ්න අඩු කරගෙන ඒ වගේම ගැටලු විසඳගෙන ගුණාත්මක සේවාවක් දෙන්න පුළුවන් නම් පික්මී සහ ඌබ කියන ඇප්ස් නැත්නම් ඒ ආයතන වලටත් එයාලගේ සේවකයන්ටත් ඒ වගේම ආයතන දියුණුවටත් යහපත් දෙයක් වෙයි කියලා අපිත් හිතනවා. ඒක මං හිතන්නේ මේ වීඩියෝ එක බලන ඔයාලත් හිතයි. ඉතින් අපි බලාගෙන ඉමු මේවා කොහොමද සිද්ධ වෙන්නේ ඉස්සරහට කියලා. සමහර විට තරංගය නැත්නම් සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමට තියෙන උවමනාව හින්දා මේ වගේ ප්‍රශ්න ටිකින් ටික නැති වෙලා යන්නත් පුළුවන්. මේ ප්‍රශ්න වැඩි වෙන්නත් පුළුවන්. අපිට තියෙන්නේ මේවා කතා කරලා සමාජය දැනුවත් කරලා මේවා ප්‍රායෝගිකව විසඳන්න පුළුවන් නම් ඒවට උදව් කරන එක විතරයි. ටුක් ටුක් ටියුබ් බෙස්සෙල් අපේ channel එකත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක බැලුවා වගේම මේ වීඩියෝ එකේ තියෙන කරුණු ගැන ඔයාලගේ අදහසුත් ඇති. ඒවා පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ, ඒ වගේම 3 wheel සම්බන්ධ ගැටලු, 3 wheel සම්බන්ධ දැනුම, ඒ වගේම 3 wheel වලට ආදරය කරන අයට දැනගන්න වටින දේවල් ගොඩක් අපි ඉස්සරහටත් අරගෙන එනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.